Hello guys, welcome to my channel. මම අපර්ණා. ඉතින් අද යාළුවොත් එක්ක පොඩක් එළියට යන්න තමයි හදන්නේ. හුඟ දවසකින් තමයි අපි හම්බෙන්නේ. බලමු අපි මොකද කරන්න කියලා. ටවුන් එකට නම් ආවා. යාළුවෝ තාම නැහැ. දැන් වල බලනකොට මම හැමදාම සලුන් එන්නේ නැහැ කියලා. මම මෙහි කෝස් එකක් කරනවා. ඉතින් මෙහෙම මේක කළා වන්ද. ඒ හින්දා මේ ටවුන් එකට ආවම නිතරම සලුන් එකට එනවා. ක්ලාස් නැත් දවසට මේ වගේ නම ඒ හින්දා තමයි සලුන් එකට හැමදාම එන්නේ. හරි අපි දැන් බස් එකේ යනවා. අපි ෆිල්ම් එකක් බලන්න තමයි යන්නේ ඉතාලියේ. ඉස්සෙල්ලාම ෆිල්ම් බලද්දී කන්න මොනවා හරි ගන්න ඕන. අපි යමු. දැන් අපි කන්නත් අරගෙන ඉවර වෙලා ෆිල්ම් හෝල් එකට තමයි යන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ දවස්වල හැමෝම වගේ බලන ෆිල්ම් දෙකක් තමයි නීරා මොන්ටාතු. ඔයාලා හිතන්නේ අපි මොකක් බලන්නේ නැද්ද? ඔක්කොම කලින් ෆොටෝ එකම ගහලා ඉන්න බෑ. ඒකෙන් ෆොටෝ ගහනවා කට්ටිය. හරි අපි ටිකට් ගත්තා. ඔව් අපි බලන්නේ මොන්ටාතුද. ඉතින් මේ තමයි මං ඒ ලෙවල් කරන්නේ ස්කූල් ගියාට පස්සේ මට හම්බුණ හොඳම යාළුවෝ ටිකක්. තව උතන්ට ඉන්නවා. එයාලා ආවේ නැහැ. එයාලා ඉතින් පොල්ල තිබ්බා. හරි අපි ෆිල්ම් එක බලලා ඉවරයි. පැය දෙකමාරකට ෆිල්ම් එක තිබ්බා. දැන් ඊට පස්සේ අපි යන්නේ කන්න. අපි කන්න යමු. දන්නවනේ ඉතින් ගෑල්ලමයිට පොඩි ෆැන්සි දේවල් ගත්තාම ආස හිතෙනවනේ. අපිත් ඉතින් ඒ වගේ දේවල් ටිකකුත් ගත්තා. ඔව් දැන් ඉතින් ඔය දැන් කන්න ඇවිල්ලා අපි මොනවද කන්නේ කියලා හිතනවා. බලමු අපි කන්නේ මොනවද කියලා. අපි කොහමද අන්තිමට රයිස් තමයි ඕඩර් කරේ. බලමු අපි. දැන් ඉතින් උපදුප කතා කර කන්න තමයි තියෙන්නේ. මගේ ආදරයට උපමාමදි සාගරේ නගින් රැඳී හිඳින් මගේ ජීවාවේ ඇහලින් දිදී හොසින් මා පැටලී මුරාවේ දවසක් හැඟුම් තුළින් මාමත් නුනාවේ රිදුමන්දමා ගොසින් මා සතුටින් සිනාසේ ලීවා ඉතින් මගේ අන්තිමට කියනම් අමාරුවෙන් තමයි කාලා අපි දැන් යනවා. ඊට පස්සේ ෆොටෝ ගැහුවා. ඊට පස්සේ අපි කයියක් දාගෙන අපව යන්න තමයි හදන්නේ. ඔය ඉන්නේ ඉතින් මම. අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි බස් එකේ ටවුන් එකට ගිහිල්ලා ඊට පස්සේ යාළුවන්ටත් බායි කියලා මම අපව ගෙදර ආවා. එහෙනම් අදට වීඩියෝ කියන්නේ තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. මතක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.